අපේ අනාගතය ගැන සිතනකොට නවීන පන්නේ අපූරු සංකල්ප ගොඩක් අපි සිතනවා. ඒවගෙන් එකක් තමයි රොබෝට් හෝස් කියන අදහස. දැන් කවසාකී සමාගම මේකේ පළමු පියවර ගැන තිබෙනවා කියනවනම් ඔබ පිළිගන්නවද. ඉස්සර මිනිසුන් අශ්වයන් පාවිච්චි කලා. නමුත් 2050 වන විටත් අපිට සම්පූර්ණයෙන්ම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සහ රොබෝටික්ස් මත පදනම් වූ අශ්වයක් උඩ යන්න පුළුවන් වෙන කියලා ඉංජීනරුවන් කියනවා. මොකක්ද මේ රොබෝට් හෝස් කතාව? කවසාකී කියන්නේ ජපන් සමාගමක්. එය මෝටර් බයික්, රොබෝට් සහ ඉංජීනරීන් නවපාදනා මොනල පුරගමියා. මේ සමාගම දැන් බෙක්ස් කියන ක්වඩ්රුපෙඩ් රොබෝට් එක හැදුවා. මේක අශ්වයක් වගේ හැදය ගන්නවා. 2050 වෙනකොට මේ බෙක්ස් ආකෘතියේ නවීන සංස්කරණයක් අශ්වයක් ලෙසම පැමිණෙනවා. මේක මිනිසෙක් විසින් පැදවීම වෙන නිර්මාණය වෙන රොබෝට් අශ්වයක්. Features and technology. පැත්තෙන් කතාකරොත් මෙම කවසාකී රෝබොට් හෝස් එකේ ඇති විශේෂාංග. පළවෙනි එක AI Control System, Artificial Intelligence. ඒ කියන්නේ මිනිසාගේ කාල තත්පරික තීරණයන් තේරුම් ගන්න. දෙවැනි එක තමයි Balance and Stability, Rugged Terrain. තුන්වැනි එක තමයි Eco-Friendly Energy, Electric Batteries හෝ Hydrogen Fuel Cells මත් ක්‍රියා කරන නිසා පරිසර හිතකාමී. හතරවෙනි එක තමයි Smart Communication. Rider එක්ක voice commands හරහා සම්බන්ධ විය හැකි. පස්වන එක safety features, මිනිසෙකු වැටෙන අවස්ථාවක එය හඳුනාගෙන ස්වයංක්‍රියව නවත්වන සිස්ටම් එක. මේ මිනිසුන්ට මෝටර් බයික් එකකට වෙනුවට භවිත කළ හැකි විකල්පයක් වේ. මොනවද මේකේ විශේෂත්වය? ඔබට හැමවිටම මෝටර් බයික් සහ අශ්වයතුගේ එකතුව වගේ ෆියුචරිස්ටික් එක්ස්පීරියන්ස් එකක් දැනෙනවා. 2025 වන විට මේ රෝබෝට් හෝසස් භාවිතා කළ හැකි ක්ෂේත්‍ර ගැන කතා කරොත්. Urban Transport, නගර තුළ සුපිරි eco-friendly vehicle එකක්. Military and Rescue, සෙබළුම් හෝ ගොදුරුවන අය ගොඩ ගැනීමේ rescue missions. Tourism and Entertainment, theme parks, safaris, future sports competitions. Daily lifestyle, මොටබයික් වෙනුවට සුජුවම ආර්ථික සහිත රෝබෝට් හෝස්. මෙහි ඇති අනාගත බලපෑම නම් අපේ ජීවිතය තවත් ෆියුචරිස්ටික් සහ ස්මාර්ට් ලයිෆ්ස්ටයිල් එකකට යොමු කරන එකයි. පිට සිතනවත් බැරි විදිහේ නවෝත්පාදන කවසාකී කැම්පනි එක මගින් කරනවා. 2025 වන විට මිනිසුන්ට අශ්වයන් මත යන සම්ප්‍රදාය ෆියුචරිස්ටික් රෝබෝට්ස් මතට මාරුවේවි. ඔබ හිතනවද 2025 රෝබෝට් හෝස් එකක් මත යන්න ඔබ කැමතිද? That Corleo isn't merely a fantasy drawn on a digital sketchpad. It represents a potential leap in transportation, particularly in sectors like defense, search and rescue, and remote exploration, areas where traditional vehicles may falter. The machine's autonomous capabilities and terrain versatility could give it the edge in a variety of critical use cases. As we look toward the future, Kawasaki's Corleo may mark the beginning of a new era where motorcycles are no longer confined to wheels and roads. Instead, we may see a rise of mechanical animals that offer a more natural, flexible, and intelligent mode of transportation. Whether Corleo becomes a common sight or remains a symbol of innovation, one thing is clear: the future of mobility is evolving, and Kawasaki is leading the charge.